orange peel pack එක for the body. මේක මම face එකෙත් use කරන්න පුළුවන්. හැබැයි මම කැමති මේ Prevance එකේ තියෙන turmeric face mask එකත් හොඳයි. So you can use one of those. කලින් කිව්ව concerns වෙනස් වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ සැරේ මට ප්‍රශ්න වෙලා තිබ්බේ මෙන්න මේ pimples ආපු එක. ඉතින් මම මේ mask එකවත් pack එකවත් නෙමෙයි මූණට use කරේ. මම use කරේ ඇඟට මේක. ඊට පස්සේ මම මූණට use කරේ මෙන්න මේ කොහොම medicating pack එක. moisturize ගන්න කලින් aloe vera gel ටිකක් ගාලා ඉන්න එක හොඳයි. sunburns වලට aloe vera gel කියන්නේ ගොඩාක් හොඳ එකක්. මම මේ සැරේ use කරේ මෙන්න මේ aloe vera gel එක skin by celestial එකේ. මොකද මම ඒක මේ අවුරුද්ද තමයි try කරේ. හැබැයි තව aloe vera gels ඕන. Shello එකේ හොඳ aloe vera gel එකක් තියෙනවා. Prevance එකෙත් ගොඩක් හොඳ aloe vera gel එකක් තියෙනවා. මම ඒක කැමති මේකප් යටින් උත් ගන්න. ඇඟටයි මූණටයි ඔක්කොටම පාවිච්චි කරන්න. විනාඩි 2ක් 3ක් ඉන්න එක පොඩ්ඩක් soak up වෙලා අරන්දලා ඊට පස්සේ ගන්න ඕනේ moisturizer එකක්. moisturizer එකට either use මේ වගේ body butter එකක් නෙමෙයි මේක natural butter කියලා යන එක. මේක lips වලට elbows body ඒ ඔක්කොටම use කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ body butters වලට ඒ texture එකට කැමති නැත්නම් පුළුවන් ඔයගලන්ට lotion එකක් use කරන්න. මොකක් හරි lotion එකක් අනිවාර්යෙන්ම use කරන්න. moisturize කරන්න ඕන skin එක. මොකද සමහරක් හැම peel වෙන්න බලයි ගොඩක් dry වෙනවා sunburn වුණාට පස්සේ. අමුතු texture එකක් එනවා ඇඟේ ඒ burn වුණාට පස්සේ. මුණටත් අර aloe vera gel එකම ගන්න. මගේ routine එක පොඩ්ඩක් වෙනස්. මොකද මට ඇත්තටම ලොකුම concern එක වෙලා තිබුණේ මගේ pimples. එතකොට pimples වලට acne patches use කරන්න. squeeze කරන්න එහෙම යන්න නම් එපා. තව pigmentation ඕනේ නැහැනේ. acne patches use කරලා මගේ චුටි bumps එහෙමත් තිබ්බා. චුටි pimples උත්. ඉතින් මම ඒකට උඩින් මෙන්න මේ Spa-Salon ලගේ overnight treatment mask එක ගෑවා මූණටම. ඔයාලට මෙහෙම moisturizer එකක් use කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳ පොඩ්ඩක් creamy moisturizer එකක් use කරොත්. thick layer එකක් තියෙනවා. gel moisturizer එක very thin layer of moisture මෙන්න මේකේ තියෙන්නේ. මේකේ හොඳ thick එකක් තියෙනවා. මේක අර daily use වලට හොඳයි. හැබැයි damage වෙලා තියෙන skin එකට හොඳ thick moisturizer එකක් ගන්න බලන්න. මම මේක recommend කරන්න කැමති නැහැ මේ වීඩියෝ එකේ. මොකද මේක පොඩ්ඩක් expensive range එකේ තියෙන. ඉතින් අර affordable range එකේ මට මේක වීඩියෝ එක හදන්න ඕන නිසා ඉතින් ඕක තමයි මට කියන්න ඕනුනේ. මම හිතනවා මේක useful වෙයි කියලා. ගොඩක් අය recommend කරන එක තමයි මෙන්න මේක. I have been using it for discolorations, elbows වලයි knees වලයි. හැබැයි මට ඒක හැමතිස්සෙම එක දිගට use කරන්න අමතක වෙනවා. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මේක අර ගොඩාක් හොඳයිද කියලා එහෙම දන්නේ නැහැ. ඉතින් මම මේක ඒකයි recommend කරන්නේ නැත්නම් මේ වීඩියෝ එකේ. ඒක කවුරු හරි හරියට අර discipline එක තියාගෙන පාවිච්චි කරලා තියෙනවා නම් comment එකක් දාන්න. හරිද? I hope you all had fun for අවුරුදු. and ඔයගොල්ලන්ගේ skin එක repair කරන්න මේ වීඩියෝ එක helpful වෙයි කියලා. තාම අවුරුදු උත්සවයකට ගියේ නැත්නම් ඒ තියන්න ඉන්නවනම් මේක save කරලා තියාගන්න මේක ඕන වෙයි. bye